මිතුරු ලක්නෙමි ඔබව ආයුබෝවන් කියලා පිළිගන්න. අද මම ඔබට ඉදිරිපත් කරන්න හදන්නේ 2026 මැයි මාසේ ලග්න පලාපල. මම දිගු කාලයක ඉඳලා ලග්න පලාපල ඉදිරිපත් කරනවා. ඒ ලග්න පලාපල ඉදිරිපත් කරන කාලය අතරතුර ඔබේ ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන් සුබ දිනයක් ඉදිරිපත් කරනවා. මේ මාසෙත් ඔබේ සුබ දිනය මම හරියටම ඉදිරිපත් කරනවා. මේ සුබ දිනය දැනගෙන ජීවිතේ ජයග්‍රහණය කරපු විශාල පිරිසක් තියෙනවා. ඔබත් ඔබේ සුබ දිනය හරියටම දැනගෙන ඔබේ ජීවිතේ ජයග්‍රහණය කරගන්න. මිථුන ලග්නෙමි ඔබට මේ මාසේ සුබ දින 4ක් තියෙනවා. 20 වෙනිදා, 21 වෙනිදා, 25 වෙනිදා, 28 වෙනිදා කියන්නේ සුබ දින වෙනවා. මේ සුබ දින ඔබේ කේන්ද්‍රයට හරියටම ගැලපෙනවද කියලා දැනගන්න කැමති නම් ඉසුරු ලංකා YouTube නාලිකාවට ඔබගේ උපන්දිනය ලග්නය නැකත එවන්න. ඔබ දිනන සුබ දිනය මම හරියටම එවන්නම්. ඔබගේ සුබ දිනය ඔබ දැනගත්තොත් ලොතරැයි වාසනා, මැණික් වාසනා, නොසිතූ ධනලාභ ලැබෙන්න පුළුවන් දිනයක් වෙනවා. ඒ වගේම ඔබේ ජීවිතේ ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කරන්න මේ දිනේ සුබ වන බව විශ්වාසයෙන්ම කියනවා. ජෝයිස් සිද්ධාන්ත අනුව තෝරා ගන්නා මේ සුබ දිනේ මේ මාසයේ ඔබේ ජයග්‍රාහී සුබ දිනේ වෙන බවත් විශ්වාසයෙන් මතක තියාගන්න. ඒ වගේම තමයි මේ මාසයේ ඔබට අසුබ දින 3ක් තියෙනවා. මේ අසුබ දින 3 කියන්නේ 9 වෙනිදා, 10 වෙනිදා, 11 වෙනිදා කියන දින තුන නම් ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි දින 3ක් වෙනවා. හිතට දුක දෙන්න කරුණු කාරණා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනි ඔබ ළඟින්ම හිටි කෙනෙක් ඔබෙන් ඈත් වෙන්න ඉඩකඩ වැඩි දින 3ක් වෙනවා. ඒ කියන්නේ ඔබ ළඟින්ම හිටි කෙනෙක්, ඔබ විශ්වාසයෙන් හිටි කෙනෙක්, ඔබ ආදරයෙන් හිටි කෙනෙක් ඔබෙන් ඈත් වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ ගොඩක් ඉවසීමෙන් හා ඉවසිල්ලෙන් කටයුතු කරගෙන යන්න ඕනේ දින 3ක් වෙනවා. මේ මාසයේ ග්‍රහ ගෝචර තත්ත්වය බැලුවාම නම් ඔබගේ ලග්න ස්ථානයේ ගුරුද, ඒ වගේම 12 වෙනිදා සිකුරුද, රවි හා බුධ 11 වෙනිදාද, කුජ හා සනි 10 වෙනිදාද, රාහු 9 වෙනිදාද, කේතු 3 වෙනිදාද ග්‍රහ ගෝචර තත්ත්වයෙන් තමයි මේ මාසේ ආරම්භ වන්නේ. මේ මාසය කියන්නේ නම් ඔබේ ජීවිතයේ සුබ අසුබ මිශ්‍ර ඵල ඇති වෙන්න පුළුවන් මාසයක් කිව්වොත් හරි. හැබැයි අපි අසුබ ඵල මගහැරගෙන සුබ ඵල වැඩි කරගන්න ඕනේ මාසයක් කියලාත් කියනවා. මේ මාසේ ඔබේ ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන් ග්‍රහමාරු කීපෙකුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ මාසය කියලා කියන්නේ මුදල් ප්‍රශ්න තිබුණා නම් ඒ ප්‍රශ්න විසඳා ගන්න පුළුවන් වටපිටාවක් ගොඩනැගෙන කාලයක් වෙනවා. ඒ කියන්නේ ඔබේ අතේ වැඩිපුර මුදල් ගැවසෙන කාලයක් කිව්වොත් හරි. හැබැයි ඔබේ අතේ වැඩිපුර මුදල් ගැවසුණත් කොයිතරම් මුදල් ලැබීම වැඩි වුණත් අවාසාගත දෙයක්ත් වෙන්න පුළුවන්. කියන්නේ ඔබට අවාසියක් වෙන දෙයක්ත් වෙන්න පුළුවන්. මම ඔබට එහෙම කියන්නේ මුදල් ලැබීම වැඩි වෙනවා වගේම ඔබගේ විනෝදකාමී සිතුවිලිත් වැඩි වෙන්න පුළුවන් කාලයක් කියලා කියනවා. හැබැයි එහෙම තත්වයක් ඇති වුණොත් නම් ඔබ ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද එහෙම තත්වයක් ඇති වුණොත් ඔබේ වියදම් වැඩි වෙනවා. ඒ කියන්නේ වියදම් වැඩි වෙනවා කියන්නේ නිෂ්ඵල වියදම් වැඩි වෙනවා. ඒ විතරක් නෙමේ කොයිතරම් මුදල් ලැබුණත් ලැබෙන මුදල් හානි වෙන්න පුළුවන් කියලාත් කියන්නේ. ඒ විතරක් නෙමේ ඔබ තව කෙනෙකුට ණය ගනුදෙනුවක් වගේ දෙනවනම් ඒ දේවල් වලිනුත් ගොඩක් ප්‍රවේශම් වෙනවා. මම ඔබට එහෙම කියන්නේ රැවටීම් මුලාවීම් වගේ දේවල් වලට අහු වෙන්න ඉඩකඩ වැඩි කාලයක් තින්දා. හැබැයි ඔබ සැලසුම් සහගතව අවබෝධයෙන්
කටයුතු කරන්න ඕනි කාලයක් කියලා කියන්න. ඔබ හරියටම සැලසුම් සහගතව අවබෝධයෙන් කටයුතු කරගෙන ගියොත් පසුගිය කාලවකවානුවේ ඔබේ සිඳී බිඳී ගිය සිහින මාලිකා ගොඩනගන්න පුළුවන් හොඳම කාලය කියලා කියන්න. සිඳී බිඳී ගිය සිහින මාලිකා වගේම ඔබේ හිතේ තියෙන සිහින මාලිකාත් ගොඩනගා ගන්න පුළුවන් හොඳම කාලයක් කියලා මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි රැකියා කටයුතු වල යෙදෙන අයට නම් රැකියා ස්ථානවල ටිකක් ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මතභේද ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රැකියා ස්ථානවල හාම්පුතුන් සමග ගැටලු ප්‍රශ්න ගොඩනැගෙන්න පුළුවන් මාසයක් කියලා කියනවා. ඒ කියන්නේ ඔබ දැන්ට කරගෙන යන රැකියා කටයුත්තේ ඔබ කොයිතරම් හොඳින් රැකියා කටයුතු කරගෙන ගියත් ඔබට හොඳක් අහන්න නොවන කාලයක් වෙනවා. එවැනි කරුණු කාරණාත් එක්ක ඔබේ සිතේ කලකිරීම තරහ වගේ දේවල් මතුවෙන්න පුළුවන්. ඒ හරහා ආයතන ඉහළ නිලධාරීන් සමග හාම්පුතුන් සමග ගැටීම් ඇති වෙන්න පුළුවන්. මම ඔබට කියන්න තියෙන්නේ ඉවසීමෙන් හා බුද්ධියෙන් කටයුතු කරන්න ඕනි කාලයක් වෙනවා. නැත්තම් රැකියා ස්ථානවල ගැටලු ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. විදේශගත රැකියා කටයුතු වල යෙදෙන අයටත් මුදල් ප්‍රශ්න තිබුණා නම් ඒ මුදල් ප්‍රශ්න විසඳී යන කාලයක් වෙනවා. හැබැයි මම ඔබට එහෙම කිව්වොත් ඔබ මේ වෙලාවත් එක්ක ලොකු ණයබරකින් ඉන්නවා. ඒ ප්‍රශ්න විසඳා ගන්න බැරුව ඉන්නවා. කාට කිව්වත් ප්‍රතිඵලයක් නැතුව ඉන්නවා. ඒ වගේ හිතා ගන්න බැරි මොහොතක් වෙන්න පුළුවන් ඔබ ඉන්නේ. හැබැයි මට ඔබට විශ්වාසයෙන් කියන්න තියෙන්නේ ඒ මුදල් ප්‍රශ්න විසඳා ගැනීමට හැකියාව ලැබෙන කාලයක් කියලා. ඒ වගේම තමයි ඔබේ රැකියාවේ යම් කිසි ප්‍රශ්නයක් ගැටුවක් මතුවලා තිබුණා නම් ඒ ප්‍රශ්නෙට ගැටලුවට ඔබට හිතට සහනයක් ලැබෙන ආකාරයේ පිළිතුරක් ලැබෙන කාලයක් වෙනවා. ඒ කියන්නේ ඔබේ රැකියා ස්ථානයේ ඔබ ආත්ම තෘප්තියෙන් වැඩ කරගෙන යන්න හිතට සහනයක් ලැබෙන කරුණු කාරණා එකතු වෙන කාලයක් කියලා කියන්නේ. ඒ වගේම තමයි ව්‍යාපාර කටයුතු වල යෙදෙන අයටත් ඉතා හොඳ කාලයක් කියලා කියන්නේ. මොකද ඔබේ ආදායම් මාර්ග දිනෙන් දින වැඩි වෙන කාලය. ඒ විතරක් නෙමෙයි ඔබට හොඳ සේවක සේවිකාවන් ලැබෙන කාලයකුත් වෙනවා. ඔබට සේවක සේවිකාවන් සමග ප්‍රශ්න ගැටලු තිබුණා නම් ඒ ප්‍රශ්න ගැටලු විසඳී යනවා වගේම අලුත් ඔබට විශ්වාස කරන්න පුළුවන් ඔබේ ආදායම් මාර්ග වැඩි කරන්න පුළුවන් අලුත් සේවක සේවිකාවන් ඔබට ලැබෙන කාලයක් කියලා කියන්නේ. ඒ වගේම යුගදිවි ගත කරන අයට බැලුවොත් යුගදිවි ගත කරන අයටත් මේ කාලේ යහපත් වෙනවා. ඔබේ යුගදිවියේ ගැටලු ප්‍රශ්න තිබුණා නම් ඒ ගැටලු ප්‍රශ්න විසඳී යන කාලයක් කියලා කියනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබ මේ වෙලාවේ ඉඩමක් නිවසක් වගේ ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඒ බලාපොරොත්තු ඉටු කර ගැනීමට වටපිටාව ගොඩනගෙන කාලයක් වෙනවා. ඒ වගේම ඔබ ණය මුදලක් බලාපොරොත්තු වෙන්න ඉන්නවනේ එවැනි කටයුත්තක් සඳහා ඒ ණය මුදල් ලැබීමේ වාසනාව වැඩි කාලවකවානුවක් කියලා කියන්නේ. ඒ වගේම තමයි අවිවාහකයට මංගලෝගේ උදා වෙන කාලයක් වෙනවා. ඒ කියන්නේ ඔබ විවාහයට හොඳ සහකරුවෙක් සහකාරියක් සොයාගන්න සුබම කාලය කියලා කියනවා. ඒ වගේම තමයි ඔබේ විවාහයේ ප්‍රමාද වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔබේ විවාහයට යම්කිසි බාධා ගැටලු ඇති වෙලා තිබුණා නම් ඒ බාධා ගැටලු විසඳන කාලවකවානුවක් කියලා කියනවා. ඒ ප්‍රශ්න විසඳා ගැනීමට ඔබට හිතවත් අය ලන් වෙන කාලයක් කියලා කියනවා. ඒ වගේම තමයි ඔබ මේ මොහොතත් එක්ක ඔබගේ සම්බන්ධතාවය පිළිබඳ ඔබට ගැටලුවක් ඇති වෙලා තිබුණා ඒ ගැටලුත් निराකරණය කරගන්න පුළුවන් කාලයක් කියලා කියන්නේ. ඒ වගේම තමයි ඔබේ සිඳී බිඳී ගිය ආදර සම්බන්ධතා තිබුණා නම් ඒ ආදර සම්බන්ධතා නැවත ගොඩනැගෙන කාලයක් වෙනවා. සමහර වෙලාවට ඔබට හිතා ගන්න බැරි විදිහට ඔබෙන් ඈත් තුන ඒ ආදරවන්තයා හෝ
ආදරවන්තිය ඔබ වෙත ලන් වෙන කාලයක් කියලා කියන්නේ. ඒ වගේම තමයි ඉගෙනීමේ කටයුතු වල යෙදෙන අයට මේ කාලවකවානුව සුබ කාලවකවානුවක් කියලා කියන්නේ. අතපසු වීම, අමතක වීම වගේ දේවල් තිබුණා නම් ඒ தත්වයන් මගහැරී යනවා. ඉගෙනීමට වැඩිපුර සිත් යොමු වෙන කාලයක් වගේම අලුත් දෙයක් ඉගෙන ගන්නත් ආශාවන් වැඩි වෙන කාලයක් වගේම අලුත් දෙයක් ඉගෙන ගන්නත් සුබ කාලයක් වෙනවා. ඒ වගේම තමයි ඔබ යම් කිසි දෙයක් ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙනවා නම් විශ්ව ශක්තියින් හරහා කටයුතු කරන අයට, විශ්ව ශක්තියින් ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙනවට, ඒ සඳහා ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන අයට ඊ타මත්ම සුබ කාලයක් කියලා කියනවා. එවැනි කටයුතු වල යෙදෙන අයට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මාසයක් වෙනවා. ඒ වගේම තමයි ශරීර සුවය ගැන බැලුවොත් නම් ඔබ ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද ඔබ නිදන්ගත රෝග වලින් පෙළෙන කෙනෙක් නම් නිදන්ගත රෝග උස්සන්න වීමේ අවදානමක් තියෙන කාලයක් කියලා කියන්නේ. මම ඔබට ඉදිරිපත් කළ පලාපලවල ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහ තත්වයේද දැනට ගමන් කරන මහදශ අතුරුදශ අනුවද ඒ වගේම සුබ අසුබ දෘෂ්ටි අනුවද පලාපලවල අඩු වැඩි වීම වෙනස් වීම වෙන්න පුළුවන්. ඔබට උපතේ සිට මරණය දක්වා වඩාත්ම නිවැරදි පලාපලයක් භාව කේන්ද්‍රයක් කරා දැනගැනීමට අවශ්‍ය නම් මාව අමතන්න. නිවැරදි පලාපලයකින් ඔබගේ ඉදිරි දියුණුව සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔබට සිත තෙරෙන ප්‍රශ්නයක් එහෙම නැත්නම් බලාපොරොත්තුවක් ඇත්නම් ඔබට ජය සතුට සැනසෙල්ල ළඟා කර දෙන්න පුළුවන් කියලා කියන්න ඕනේ. ඔබට ජය.